හෙලෝ සභාවෙන් අවසරයි. ඔන්න අද මා මෙතෙන්ට පැමිණියේ ඔබගේ Q&A වීඩියෝ එක අරගෙනයි. ඉතින් Q&A වීඩියෝ එක ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් ඇදුන වීඩියෝ එකක්. මට ගේන්න හම්බුනේම නැහැ. ඉතින් දැන් මට මේ දවස් ටික පොඩි වෙලාවක් හම්බුනේ හින්දා ලයිව් උත් මම මේ දවස් ටික ඉන්නේ නැති හින්දා පොඩි වෙලාවක් හම්බුණා මට මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා ඔයගොල්ලන්ට ගේන්න. ඉතින් මම මෙතනින් දාන්න මම පෝස්ට් එකක් ඊයේ පෙරේද දැම්මා. Q&A එකට ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ඔක්කොම මගෙන් අහන්න කියලා මම හැම දෙයකටම උත්තර දෙන්නම් කියලා. හිතපු නැති විදිහට ගොඩාක් ප්‍රශ්න ආවිල්ලා තිබ්බ හින්දා ඒ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න මට බැරි වෙයි මේ වීඩියෝ එකේ. මේ වීඩියෝ එකේ ඒක කරන්න ගියොත් එම් පැය 3-4ක් විතර මට අදින්න වෙනවා. ඒකින් හින්දා මම ප්‍රශ්න ටිකක් තෝරගෙන හැමෝගෙම එකම වගේ ප්‍රශ්න තිබ්බා. ඒකින්ද මේ ප්‍රශ්න ඔක්කොටම හරියන්න වගේ මම ප්‍රශ්න ටිකක් තෝරගෙන දැන් ඒව ටිකට උත්තර දෙන්න යන්නේ ඔයගොල්ලන්ට දැනගන්න ඕන කරලා තිබ්බ දේවල් ටික. ඔන්න අද හැමදේම ඔයගොල්ලන්ට මම කියන්නම්. හරි වැඩි වෙලා ගන්න නැතුව අපි කෙලින්ම යම් ප්‍රශ්න වලට. ඔයගොල්ලෝ පළවෙනි ප්‍රශ්න වෙලා තිබ්බේ මගේ නම මොකද්ද? මගේ රියල් නේම් එක මොකද්ද? මම ෆ්ලේම් ගේමින් කියලා දාපු හින්දා channel එකේ ගොඩක් කට්ටිය මගේ නම දන්නවා. දන්නේ නැති කට්ටියත් ගොඩක් ඉන්නවා. ඒකද ෆ්ලේම් අය එකක ඉන්නේ. ඉතින් මේක හින්දා මගෙන් අහලා තිබ්බා මගේ නම මොකද්ද කියලා. මගේ ඇත්ත නම තමයි රෝමන් පෙරේරා. ඕක තමයි මගේ ඇත්ත නම. ඊයේ පෙරේදා නෙමේ පෙරේරා. ඉතින් මට ඒ වගේ නමක් ඉන්න එකම හේතුව මම මෙහෙ තමයි ඉපදුනේ. මං ඉන්නේ ඉටලි. ඉටලි තමයි මං ඉපදුනේ. ඉතින් එහි ඉපදුන හින්දා අපේ කට්ටිය ඉතින් කල්පනා කරලා ඉතින් ඕක තමයි දාලා තියෙන නම. ඒ කාලේ ඉතින් හෙන අමුතු නමක් ඒක. දැනුත් එහෙම තමයි. ඉතින් දැන් පොඩ්ඩක් ඒක කොමන් වෙගෙන ඉන්නේ. ඒකෙන්ද පොඩ්ඩක් තියෙන මොකද්ද ඒකට මම ඉස්සර රෝමන් කිව්වම ඔය අපේ තියෙනවනේ ලංකාවේ සුරෝප්ප එහෙම තියෙනවනේ. පොඩි කාලේ තියෙන රෝමන් කාරය කියලා තහගත් අනන්තය අහගතාව. හොඳටම Evila, no mal calla, Evila, walala, අනිත් මොන්නේ වලින්. ඉතින් ඔය වගේ ඉතින් තිබ්බා. ඉතින් නැත්තේ නෑ. අමුතු නමක් තමයි. ඉතින් ඒ වුණාට මම ඒ නමට ගොඩක් කැමති. ඉතින් ඕක තමයි නම. මගේ වයස කීයද කියලා ගොඩක් අය අහලා තිබ්බා. ගොඩක් අයට ඒක ප්‍රශ්නයක් කළා තිබ්බා. මගේ ඇත්තම වයස තමයි මගේ අවුරුදු 32යි මට දැන්. දැන් ලොකු ළමෙක්, පොඩි ළමෙක් නෙමෙයි ලොකු ළමෙක් දැන්. ඕක තමයි මගේ වයස. ඊට පස්සේ තමයි අහලා තිබ්බා මම ලංකාවේ කෙනෙක්ද කියලාත් අහලා තිබ්බා. ඔව් මම ලංකාවේ කෙනෙක් තමයි. මගේ අම්මා තාත්තා දෙන්නම ලංකාවේ. ඉතින් මම ලංකාවේ කෙනෙක්. මම මෙහි ඉපදුනාට මම ලංකාවේ තමයි. ලංකාවේ සිංහල හොඳට කතා කරන ලංකාවේ එල්ල කොල්ලෙක්. ඉතින් දැන් ඔයා ඉන්නේ කොහෙද? මං ඉන්නේ ඉටලි. දැන් හොඳ මං කිව්ව ඒ වලින් එකත් උත්තරේ එන්න ඇති. මං ඉන්නේ ඉටලි. ඕක තමයි සාමාන්‍යයෙන් මං ගැන අහලා තිබ්බ ප්‍රශ්නේ ගැන මගේ නම ගම විස්තර ওই ටික තමයි අහලා තිබ්බේ මගෙන්. ඊළඟට මම යන්නම් YouTube and gaming. YouTube එකටයි gaming වලටයි මම පියුසුනේ කොහොමද කියලා ඔයගලන්ට කියන්න. YouTube එක පටන් ගන්න හේතුව මොකක්ද කියලා අහලා තියෙනවා. ඒකට මම මෙහෙම උත්තරයක් දෙන්නම්කෝ. YouTube එක පටන් ගන්න ලොකුම සහ එකම හේතුව තමයි මගේ වයිෆ්. ඉතින් මගේ වයිෆ්ගේ වචනෙන් කිව්වොත් එහෙම මෙන්න මෙහෙමයි කිව්වේ. බලා ගන්න. මේ මම කතා කරේ ඔය නිකන් බොරුවට ඔය අලුත් ගේම් ගහන වෙලාවේ හොඳ නැද්ද? ඔය ගේම් අරගෙන ලයිව් ගියොත් බලන් ඉන්න නෙවෙයි. හිම්මත් කරලා බලන්න ඕනේ ටික. බලන්න try කරලා. ඔන්න ඔහම තමයි කිව්වේ. ඔහොම කිව්වට පස්සේ ඒ වචනේ අහක දාන්න බෑනේ. ඉතින් ඒක හින්දා රෙදීල්ලේ කරන්න දෙන්න කිව්වා. ඉතින් මම ඉතින් ඒ කිව්වා වගේ තනියම එනේන අලුතෙන් එන ගේම් එක බයි කරලා මම තනියම ගහලා ඒක තනියම ඉවර කරලා ඔක්කොම කරන හින්දා ඉතින් එයා තමා මගේ ඔළුවට දැම්මේ මෙහෙම දෙයක් කරමු. මගේ ආසාවක් තිබ්බා ගොඩක් කල් ඉඳලා. ඒත් මට ඒක කරගන්න එක උමනාවක් තිබ්බේ නෑ. අනිත් එක තමයි වැඩ ගොඩන්නේ. channel එකක් පටන් අරගෙන ඒකට කට්ටියව හොයාගෙන ඊට පස්සේ එක කියන තරම් හිතන තරම් ඇත්තරම ගොඩාක් ලීසි නැති වැඩක් තමයි විශේෂයෙන් ගේමින් channel එකක් පටන් ගන්නවා කියලා කිව්වහම. අනික තමයි ගේමින් channel එකක් පටන් ගන්නවා කිව්වම දැන් මම අඳුරන කට්ටිය එහෙම දැනගත්තාම ඊට පස්සේ අරකයි මේකයි මූ ගේම් ගහනවා අරකයි මේකයි දන්නේ නැද්ද? ඉතින් අපේ ඔහොම තියෙනවනේ තේ එක ඒවා. ඔය වගේ දේවල් හින්දා ඉතින් මම ලොකු ඒකට කැමැත්තක් තිබෙත් නැහැ. මම පස්සෙන් පැන්නුවෙත් නැහැ. ඔය කියපු වචන ටික හින්දා තමයි අද මම මගේ channel එක පටන් ගත්තා නම් පටන් ගත්තේ. අද මේ වගේ channel එකක් අද මේ වගේ තැනක හරි තියෙන්නේ. ඒ වචන ටික මම අහගෙන වැඩේ පටන් ගත්තේ හින්දා තමයි. ගේමින් වලට ඉන්ස්පයර් වුණේ කොහොමද?
ගේමින් වලට ඉන්ස්පයර් වුණේ මම පොඩි කාලේ ඉඳලම මට වාසනාවන්ත වුණා මට PC එකක් හම්බුණා මට PC ගේම්ස් හම්බුණා කියන්නේ මට අරන් දුන්නේ මගේ අම්මයි තාත්තයි තමයි අරන් දුන්නේ පොඩි කාලේ ඉඳලම ඉතින් මම මේ පැත්තට සාමාන්‍ය පොඩ්ඩක් බරයි ඒ කාලේ ඉඳලම ඉතින් මාව දන්න මිනිස්සු ඔක්කොම දන්නවා ඉතින් මෙහෙම ඉතින් මම ඒ කාලේ ඉඳලම ගේම් ගහනවා ඉතින් ඕක තමයි කරන්න දෙයක් නෑ ඕක තමයි ඇත්ත හැබැයි ඒක විතරක් නෙමෙයි මට ගේම්ස් ගහනවට අමතරව මම PC එකක් හම්බුනාට පස්සේ සාමාන්‍යයෙන් ඒ කාලේ හැටියට දැන් නම් ඉතින් හැමෝම ඉතින් බේසික් දේවල් දන්නවනේ ටෙක්නොලොජි යනම්මනම් කරන්න තියෙන දේවල් බේසික් දේවල් දන්නවනේ ඒ වුණාට අපි පොඩි කාලේ ඒවා දන්න ගොඩක් කට්ටිය හිටියෙත් නෑ ඒවා ගැන ලොකු උනන්දුවක් කවුරුත් දැක්ුවෙත් නෑ මොකද ඒක නිකන් PC මුල් කාලේ වගේ කියලා හිතමු විශේෂයෙන් ලංකාවේ පිටරට නම් ඒවා තිබ්බා ලංකාවේ ගොඩක් සාමාන්‍යයෙන් තිබ්බේ නෑ ගොඩක් අඩුයි තිබ්බා. ඉතින් ඒ කාලෙක මට වාසනාව හම්බුණා PC එකක් යූස් කරන්න. ඉතින් ඒවත් එක්ක මට ගොඩාක් ඒවා ගැන ලොකු නොලෙජ් එකක් ඒකෙන් හම්බුණා. ඉතින් අදත් මම ගොඩාක් ඒ නොලෙජ් එක යූස් කරලා මගේ වැඩ කරනවා. මගේ මේ PC එක හදාගන්නයි හැම දෙයකටම ඒව තමයි උදව් වුනේ. ඉතින් මම තනියම තමයි හැමදේම කරගත්තේ. ඉතින් ඒව කරගන්න පුළුවන් කමක් මට ලැබුණේ මට ඒ කාලේ වාසනාව හම්බුනේ හින්දා. මගේ අම්මට තාත්තට තෑන්ක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ හින්දා තමයි අද මට මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා. ඒකත් කියන්න. තුන්වෙනි ප්‍රශ්නේ ගේමින් සෙක්ෂන් එකේ. වා ප්ලේ කරපු මුල්ම ගේම් එක මොකද්ද? මම ප්ලේ කරපු මුල්ම ගේම් එක මට අරන් දුන්නේ තාත්තා. එයා හැබැයි මෙහෙම දෙයක් වුණා. එතන අපි මම මුලින්ම PC එක ගත්ත තැන පොඩ්ඩක් එතන හිටිය ඩයල් එකක් හිටියා. ඩයල් එකක් හිටියා දැන් ඌටත් ඕන මං හිතන්නේ ඉතින් පොඩ්ඩක් අර මං ගත්තේ ඉතින් ඒ කාලේ තියෙන හොඳම PC එක තමයි ගත්තේ. හරිද? ඉතින් ඒ කාලේ ඇවිල්ලා තිබ්බ සුපිරිම ගේම්ස් ඒ කාලේ හැටියට ගහන්න පුළුවන්කම තිබ්බා මගේ PC එකේ. ඉතින් මූ ඊට කිව්වා දැන් තාම පොඩි ගේම් ගහන්නත් පුළුවන් අරකයි මේකයි කියපු හින්දා දැන් මූට විකුණ ගන්නත් ඕනේ ඉතින්. ඊට පස්සේ අපේ තාත්තා කිව්වට දැම්මා මෙන්න මේ ගේම් එක තියෙනවා සුපිරිය අලුතෙන් ආවේ මෙහෙමයි අරකයි මේකයි කිව්වහම ඉතින් මම ඉතින් ෆුල් ෆෝම් දැන් අම්මට ඉතින් ගන්න ඕනේ. ගන්න ඕනේ ගත්තේ නැත්තම් නිින්දයක් නැහැ දැන් ඔක කොමාරිය. ඒ කාලේ හැටියට එන ගානකුත් උනා ගේම් එක. ඊට පස්සේ කොමාරිය කාණ්ඩලා අඬලා කොමාරිය මේ ගේම් එක ගත්තා. ඒ ගේම් එක තමයි Star Wars Battle of the Naboo කියලා ගේම් එකක් තිබ්බා. ඒක සුපිරිම ගේම් එකක්. ඕක තමයි මට මතක හැටියට මම ඊට කලින් සමහරට ගේම්ස් ගහන්න දී. ඒ කාලේ මම Age of Empire පිස්සෙක් මම. පැයෝ ගණන් හරි ඒකේව හද Age of Empires 1 එකේ තියෙන හයියෝ ගග මගේ හොඳ මේ යාළුවෝ ඉන්නවා කසුන් ඌවත් මතක් කරන්න ඕනේ දැන් ඌ පොඩි කාලේ ඉඳලා මාත් එක්ක ඉතින් ගේම් ගහන කියන ඌ ඉගෙන ගත්තා හොඳට සුපිරියට ඉගෙන ගත්තා සුපිරි ඩයල් එක ඌ මාත් එක්ක ඉතින් පොඩි කාලේ ඉඳලා මේකට ගේම් ගැහුවා ඉතින් මතකයන් නම් සෑහෙන තියෙනවා ගේම්ස් ගැන කතා කරද්දී ඉතින් ඒව ගැන මම වෙනම වීඩියෝ එකකින් වෙනම ගේන්නම් නැත්තම් එහෙම මේ වීඩියෝ එක මට කරන්න වෙන්නේ නැහැ අද. ඒකින්ද යමු ඉස්සරහට. දැන් මං ආසම ගේම් එක මොකද්ද කියලා අහලා තියෙනවා. දැන් මං ආසම ගේම් එක ඒක කියන්නේ කොහොමද? මට එක ගේම් එකක් කියලා නෑ. මං ගොඩක් ගේම්ස් වලට ආසයි. මට සාමාන්‍යයෙන් ස්ටෝරි ලයින් එක හොඳට තියෙනවා නම් ග්‍රැෆික්ස් හොඳට තියෙනවා නම් ඒක තමයි සාමාන්‍යයෙන් මම බලන දැන් 100ක් තියෙනවනම් 70ක් විතර බලන්නේ මට ග්‍රැෆික්ස් හොඳට තියෙන්න ඕන ගේම් එක. ස්ටෝරි ලයින් එක මම බලනවා 50ක් විතර. ওই වගේ ඉතින් ටිකක් තියෙන්න ඕනේ. ඉතින් මම ඒ වගේ ළඟදී ගහපු ගේම්ස් වලට මම Wukong එකට ගොඩක් ආසයි. Ghost of Yotei මම ගැහුවා. ඒකට මං ආසයි. එතකොට ඔය වගේ නිකන් ස්ටෝරි ගේම්ස් වලට තමයි මම ගොඩක් මැත්තටම ආස. ඒ කියන්නේ අනිත් ඒවා රිපෙටිටිව් ගේම්ස් නේ. දැන් මල්ටිප්ලේයර් ගැහුවත් එකම තන එකම දේ ඔහොම අඩුමතර මේ මොකක් හරි ස්ටෝරි එකක් තියෙනවා නම් මම ඒ ගේම් එකට පට්ටම ආසයි. මොකද ඒතකොට අපිට අර හැමතිස්සෙම වෙනම දෙයක් නෙවෙන්නේ දැන් එකම තැන එකම මරා ගන්නවා අරවා මේව නැතුව මම ඉතින් සාමාන්‍යයෙන් ස්ටෝරි ගේම්ස් වලට ටිකක් වැඩිපුර ආසාවක් දක්වනවා. ඒක තමයි ඒකට මට දෙන්න පුළුවන් හොඳම උත්තරේ. ඊට පස්සේ ඔය ආසම ගේම් කැටගරි එක මොකක්ද කියලා අහලා තිනවා. මම ආසම ගේම් කැටගරි එක තමයි. කැටගරි එක කිව්වොත් එහෙම මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද මම සාමාන්‍යයෙන් හොරර් වලට ගොඩක් කැමති කෙනෙක්. හොරර් මූවිස් වලට එතකොට සාමාන්‍යයෙන් හොරර් වලට මම ගොඩක් කැමති. ඉතින් හොරර් වලට ගොඩක් කැමති හින්දා මම හොරර් ගේම්ස් වලට මාරම ආසයි. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මේ පොඩි ප්‍රශ්නයකට තියෙන මම සාමාන්‍යයෙන් හොරර් ගේම් එක ලයිව් ආවොත් එහෙම මට පොඩි මගේ එක ගැටලුවක් තියෙනවා. මේක මම ස්ට්‍රීම් කරලා මට හම්බුන ඕගොල්ලන්ගේ සමහර කට්ටියට මම කියලා ඇති. මට රඟපාන්න එහෙම ලොකුවට බෑ. හරිද? සාමාන්‍යයෙන් මම බය වෙනවා. හරිද? බය වුණාට ජම්ප්ස් කෑ එකක් දාන්න නිකන් එකට බොරුවට කෑ ගහන්න ඔය වගේ කරන්න මට සෑහෙන ලොකු ගේමක් දෙන්න ඕනේ. ඒක කරත් ඒක මාට්ටු වෙනවා. ඒක හින්දා මම තීරණය කරා නෑ. මම මගේ විදියට තමයි ගේම් එක ගහන්නේ. බය වුණොත් බය වුණ විදියට ඉන්නවා. ඕක තමයි ඉතින් තත්ත්වේ. ඉතින් සාමාන්‍යයෙන් අර ඒ ත්‍රිල් එක මගේ ලයිව් එකකින් ගන්න පුළුවන් වේද කියන්න මම දන්නේ නෑ. හැබැයි මම මාර ආසයි හොරර් ගේම්ස් වලට. ඕක තමයි මගේ ඇත්තටම ආසම කැටගරි එක ගේම්ස් වල. ලයිව් ස්ට්‍රීම් පටන් ගන්න හේතුව. ලයිව් ස්ට්‍රීම් එක පටන් ගන්න හේතුව අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ඕන මම ආයි දාන්නම්. ආයි අහන්න. ඕක තමයි ලයිව් ස්ට්‍රීම් කරන්න පටන් ගන්න හේතුව. ඒක මම ආයි ලියලා තියෙනවා. මම දන්නේ නෑ ආයි ලිව්වේ කියලා. දෙපාරක් ලියලා තියෙනවා. ඒකින්ද ඒකට උත්තරේ මම
කලින් දුන්නා. දැන් අපි කතා කරමු මගේ ජීවිතය සහ ගැටලු. ඕක තමයි ඊළඟට ඔයගොල්ලෝ අහලා තිබ්බ ප්‍රශ්නවල කැටගරි එක මම හදලා තියෙන. ඊට පස්සේ මගේ මුලින්ම අහලා තියෙනවා මම කරන ජොබ් එක මොකද්ද? සහ YouTube එක බැලන්ස් කරන්නේ කොහොමද ජොබ් එකත් එක්ක කියලා. වැදගත් ප්‍රශ්නයක්. වැදගත් ප්‍රශ්නයක් සහ ඒකට උත්තර මම මෙහෙම දෙන්නම්. මම ජොබ් එක කරන්නේ නම් මම හොටෙල් එක බෑක් ඔෆිස් එකේ තමයි මම ඉන්නේ. බෑක් ඔෆිස් එක කියන්නේ බුක් කීපින්, එතකොට IT සපෝට්, එතකොට නොයෙකුත් දේවල් එතන මම කරනවා. එතන මම වැඩ කරන්න පටන් අරන් දැන් අවුරුදු 3මාරක් වගේ ඇති. එතන ඉතින් හොඳයි. ඉතින් මම වැඩ කරනවා. හැබැයි එතන මගේ තියෙන එකම ප්‍රශ්නේ මට හරියට ෂෙඩියුල් එක ගන්න නැහැ. මේ වෙලාවට පටන් ගත්තොත් මේ වෙලාවට ඉවර කරනවා කියන එක නැහැ එතන. ඒක තමයි තියෙන එකම ප්‍රශ්නේ. දැන් මගේ ලයිව් වලත් මගේ කන්සිස්ටන්සි එක ගන්න නැත්තේ. ඇත්තටම මට හැම සතියෙම මගේ ටර්න්ස් වෙනස් වෙනවා. එතකොට මේ සතිය මට සමහරට වැඩි එන්න පුළුවන් ලයිව්, සමහර අනිත් දවස් වලට එන්න බෑ. ඒක හැමතිස්සෙම ඩිපෙන්ඩ් වෙනවා මගේ වෙලාවල් තියෙන විදිහට. මගේ ලයිව් එකයි කියන්නේ මගේ ටර්න්ස් තියෙන වෙලාවට තමා බලලා මම ලයිව් වෙන්න ඕනේ. මොකද මට තියෙන මෙහි වෙලාවයි ඔහෙ වෙලාවයි අතර ලොකු වෙනසක් තියෙනවා. එතකොට මම හිතන්නකෝ මම රෑ 8ට ගෙදර ආවා කියලා. ලංකාවේ ස්ට්‍රීම් එක නෙට් වගේ මට 8ට ඇවිල්ලා එකපාරටම ස්ට්‍රීම් කරන්න බෑ. මොකද ඔහේ පාන්දර ඊට පස්සේ ඒ වගේ ප්‍රශ්න ගොඩක් මැද තමා මම ලයිව් එක ගියන්නේ. මේ channel එක කරගෙන යන්නෙත් එහෙමයි. ඉතින් මේ තරම් දුර අරගෙන ආපු එකත් ලොකු දෙයක්. ඒ හැමදේම තියෙද්දි. ඉතින් පැය 8ක ෆුල් ටයිම් ජොබ් එකක් කරන අතරතුරේ ලයිව් කරනවා කියන්නේ ලේසි නැති වැඩක්. ලේසි නෑ. ඉතින් ඒකට ගොඩක් කැපකිරීම කරන්න වෙනවා. ඒකට ඒක කියන්නේ කොහොමද? දැන් හිතන්නකෝ channel එකක් කරද්දී මම දැන් මේ දවස් ටික කරන්නේ මම ලයිව් යනවා වැඩට යනවා. නිදා ගන්නවා කනවා බොනවා. ලයිව් යනවා වැඩට යනවා නිදා ගන්නවා කනවා බොනවා. ওই ටික විතරයි. ওই ටික තමයි විතරයි කරන්න වෙන්නේ. මොකද මම ලයිව් ගොඩක් කට්ටිය දන්න විදිහට මම ලයිව් එකක් ආවොත් අනිවාර්යෙන් පුළුවන් තරම් අදින්න බලනවා ලයිව් එක. අනිවාර්යෙන් පැය 4කට වඩා නම් කොහොමත් ලයිව් එක අදිනවා. දැන් අලුතෙන් එන්නේ. ඉස්සර නම් මම කරා පැය භාගීවත් කරා. දැන් ඇත්තරම පැය 3-4ක්වත් අපේ ලයිව් එකක් ඇද්දේ නැත්නම් ඇත්තරම ඒක නිකන් අර ලයිව් එකක් විදියට දැනෙන්නෙත් නැහැ. ඒ තරම් ඒක දැන් ඒ විදියට හුරු වෙලා තියෙන අපේ කට්ටියත් ඒකට හුරු වෙලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් අපි ඉතින් ආවොත් ලයිව් එකක් ඒ තරම්වත් එන හින්දා පැය 8ක ජොබ් එකක් කරද්දී ඒව කරද්දී සෑහෙන්න ඉතින් ඇත්තරම වෙලාවක් නැති තරම්. මොකද දැන් මට හෙට අනිද්දර මට හිතන විදියට දැන් මම මේකත් කියන්න එපා. දැන් මේකත් මම කියන්නම්. මේකත් හිතේ තියන් හිටපු දෙයක්. මොකද වෙලාව ගොඩක් යනවා කියන්නේ දැන් ලයිව් එක කරලා මම වැඩ කරලා ඕවා කරද්දී මට ඇත්තරම වෙලාවක් නැහැ. මම වීඩියෝස් එඩිට් කරගන්න මට වෙලාවක් නෑ. මට කිසිම එක අඩුම තරමේ මේ වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්නවත් වෙලාවක් නෑ. ඒවා බාර දීපු මිනිස්සුත් මගේ එඩිටර්ස්ලට මම කියලා තියෙනවා මේක කරන්න අරක කරන්න මෙහෙමයි කියලා. ඒගොල්ලොත් කියනවා අරක කරන්න මේක කරන්න කියලා ලොකු ටෝක් දෙනවා. ඊට පස්සේ අන්තිමට ඒක වෙන්නෙත් නෑ. එතනත් හිර වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙද්දී මට channel එකේ මට ඉස්සරහට කරගෙන යන්න විදියකුත් නෑ. ඒගොල්ලන්ගේ එක වචනයක් නෑ. ඉතින් ඒකත් දැන් මේ වීඩියෝ එකේ මම කියන්න ඕනේ. උඹලට තමයි මේක කියන්නේ. වැඩක් බාරගත්තොත් ඒක හරියට කරපල්ලා. නැත්තම් බාර ගන්න නැතුව ඉඳපල්ලා. එන්නේ ගත්ත තැටිය උසන් යන්න දැන් ඉතින් මටයි උසන් යන්න ඕනේ මේ තැටිය. අනේ අප්පා මට දැන් මේ නායකකමත් එපාලා තියෙන වෙලාවක නායකකම ගෑහෙන්න දීලා මේ තැටිය දෙනවා කොත්තු දාන්න කඩේට. සාමාන්‍ය විශේෂයෙන් තමන් කීයක් හරි හොයාගන්න බලාගෙන මොකක් හරි ජොබ් එකක් කරනවා නම් ඒ ජොබ් එක කරන එක හරියට ජොබ් එක කරපන් නැත්නම් ඒකට වැඩක් නැහැ. මොන මගුල කරත් වැඩක් නැහැ. මේක ඔන්න ඔබලට කියන්නේ කෙලින්ම. ඔන්න ඒකත් මම කිව්වා මෙතන. ඉස්සරහට යන්න. ඉටලි ලයිෆ් එක සහ ශ්‍රී ලංකන් ලයිෆ් එක අතර වෙනස මොකද්ද? ඉටලි සහ ශ්‍රී ලංකන් ලයිෆ් එක අතර වෙනස කියන්නේ ඒක මම මෙහෙම කියන්නේ. ඒක මගේ විදිහට මම කියන්නම්. මට දැනෙන විදිහට. ලංකාවේ සහ ඉතාලිය අතර වෙනස කියන්නේ සාමාන්‍ය තනිකර වෙනස්ම රටවල් දෙකක්. ඉතින් ඉටලි වල හොඳයි කිසිම නරකක් නැහැ. පට්ට හොඳයි. ඉතින් මේ එන්න කියනවවත් යන්න කියනවවත් නෙමෙයි. මගේ ඔපිනියන් එක අම්බෝ මුකුත් හිතන්න එපා ඒක ගැන. මම මෙහෙට කැමතියි. මං ඉපදුනේත් මෙහෙ. ඉතින් මම මෙහෙ ගැන හොඳට දන්නවා. ඒ අවුරුදු දැන් මටත් 30 ගානන්නේ. ඉතින් ඒ අවුරුදු ගානෙම මම මගේ ජීවිතේ වැඩි හරියක් මගේ ගෙවුනත් ඉතින් මෙහෙ සහ ලංකාවේ දෙකේම ඉතින් හිටියව ගොඩක් මෙහෙ හිටියා. එහෙම හිටපු කෙනෙක් හැටියට මට කියන්න පුළුවන් බය නැතුව ලංකාව තරම් ආතර රටක් මේ මුළු ලෝකෙවත් නැහැ. හරිද? ඒක බලන්න මේ කොහොම කිව්වත් මගේ මතේ ඒක. හරිද? ලංකාව හරියට තිබ්බනම් අද අපි මේ රටවල ඉන්න ඕනෙත් නැහැ. ලංකාවේ අපේ කට්ටියත් එක්ක අපේ ගෙවල් වල පුල් ආතල් එකේ ඉන්න තිබ්බා අපිටත්. මොකද මගේ තියෙන මතේ. ඒ කියන්නේ මේ වගේ රටවල් හොඳයි. සල්ලි හම්බ කරන්න තමා හොඳ. නිදහසටත් හොඳයි. මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ ෆැමිලි එකේ ගොඩක් කට්ටිය ඉන්නේ මෙහි. ඒකින්ද මට ෆැමිලි සික්වත් එතකොට ඒ වගේ දේවල් නෑ. වුණාට ඔය මොනා කිව්වත් බං අපි කොච්චර සල්ලි හම්බ කරත් සමහර ලාට ලංකාවේ ඔය මේ පොඩි පඩියක් අරගෙන ගෙදෙට්ට වෙලා ඉන්නුන් අපිට වඩා ආතල් එකට ඉන්නවා. ඒකත් මම දන්නවා. වෙනස්කම් කිව්වොත් එහෙම මිනිස්සුන්ගේ ආකල්ප ගොඩක් වෙනස්. ඒක තමයි විශේෂයෙන්ම කියන්න ඕන දේ. ලංකාවෙත් ඒව ගැන ඉතින් මම කියන්න ඕනේ නෑ නේ. ඒව ගැන මෙතන කතා නොකරමු. ඉතින් සාමාන්‍ය ලයිෆ් ස්ටයිල් එක මෙහෙ හොඳයි. ඉතින් ලයිෆ් ස්ටයිල් එක ලංකාවට වඩා ගොඩක් හොඳයි. හැබැයි මෙහෙ වගේ ලංකාවේ ඉඳි ගියොත් එහෙම අනිවාර්යෙන් කෝටිපතියෙක් වෙන්න ඕනේ. නැත්තම් ඉතින් ඉන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඔය වගේ ඉතින් ෆයිනෑන්ෂල් දේවල් තමයි ගොඩක් කියන්න තියෙන ලංකාවේ මෙහි අතර වෙනස කිව්වොත් එහෙම. නැත්තම් මෙහෙත් තියෙනවා ලංකාවේ වගේම ලස්සන තැන්. ලංකාවෙත් තියෙනවා ඊට වඩා ලස්සන තැන්. ඉතින් ඒ වගේ ඉතින් විවිධාකාර දේවල් තියෙනවා. ඉස්සරහට
මගේ ජීවිතේ වෙන ලොකුම චැලෙන්ජ් එක මොකක්ද? මගේ ජීවිතේ දැනට හම්බෙලා තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි මගේ ජොබ් එකත් එක්ක මේ channel එක කරන් යන්න තියෙන challenge එක තමයි මට දැන් ගොඩක්ම තියෙන්නේ. ඉතින් ඒකට මගේ වයිෆුත් ඇත්තටම ගොඩක් උදව් වෙනවා. මොකද එයත් එක්ක ඉන්න තියෙන වෙලාවත් ඇත්තටම ගොඩාක් අඩු වෙනවා මේ මම channel එක පටන් ගත්ත හින්දා. මම මේ channel එකේ හරියට ඒ වැඩ ටික කරන්න ඕනේ හින්දා මම ඇත්තටම එයත් එක්ක ඉන්න තියෙන වෙලාවත් මට ඇත්තටම පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. අපේ මාත් එක්ක ඉන්න මගේම ෆ්ලේම් ෆැමිලි එකේ කට්ටිය දන්නවා ඇති. මම සමහර ලාවට ලයිව් එකක් එන්න නැතුව නිවාඩු දාපු දවස්වලට අක්කත් එක්කත් කොහේ හරි ගිහිල්ලා දෙපැත්තම ගානට බැලන්ස් කරන්න බෑ දන්නේ නැද්ද? ඒක ගානට කරන්න ඕනේ. නැත්තම් එහෙම එක පැත්තක් විතරක් කරලා හරියන්නේ නැහැ. හැම පැත්තෙම සාර්ථක වෙන්න ඕනේ. ඒක හින්දා හැම පැත්තම බැලන්ස් කරගෙන ජොබ් එකත් කරගෙන ලයිව් එකත් කරන එක තමයි මට තියෙන දැනට තියෙන ලොකුම චැලෙන්ජ් එක. ඊට පස්සේ වාගේ ෆියුචර් ඩ්‍රීම් එක මොකද්ද? මගේ ඩ්‍රීම් එක. මගේ ඩ්‍රීම් එක කාලෙන් කාලට එක වෙනස් වුණා. හැබැයි දැන් මගේ ඩ්‍රීම් එක තමයි හොඳ ස්ථාවරයකට එන එක. මගේ channel එක ඊට වඩා ගොඩාක් ලොකු තැනකට ගෙන එක. ඒක මම කොහොමත් කරනවා. බය වෙන්න දෙන්න ඒක අනිවාර්යෙන්ම මම කරනවා. සහ මගේ අම්මා වෙත තාත්තවයි පුළුවන් නම් මට රිටයර් කරන්න පුළුවන් නම් මට ඒක තාම කරගන්න විදිහක් නැහැ. තාම මට පොඩ්ඩක් අමාරුයි. හැබැයි කවදා හරි ඒක මට කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒකට තමයි ගොඩක් මගේ කැප වෙන්නේ, ගොඩක් දේවල් කරන්නේ හේතුව හින්දායි. ඉතින් වැඩ ගොඩාක් තියෙනවා තව කරන්න. ඉතින් ඒව ටික අපි ෂේප් එකේ ඉස්සරහට කරමු. ලයිව් එකත් ගොඩ දාන්න ඕනේ. channel එකත් අපි තව ඉස්සරහට යන්න ඕනේ වගේම අපි ඒකත් කොහොම හරි කරනවා. අනිවා ඉතින් දන්නවනේ ඉතින් කිව්වා. හරි අපි life and struggles ඒ කැටගරි එකත් ඉවර කරා. දැන් යනවා පොඩ්ඩක් පොඩි ස්පයිසි කැටගරි එකට යනවා අපි පොඩි කැටගරි එකට. love and personal. okay දැන් ඉතින් උත්තර දීපන්කො මේවට. උත්තර මරු ප්‍රශ්න තිබ්බේ සමහරේ මරු ප්‍රශ්න. හරි මම මේ ලිස්ට් එකේ මේක ලිව්වේ නෑ. හරිද? ඒ වුණාට මම මේකත් කියන්නම්කෝ. දීෂාගේ ආසාවනේ ඔන්න. හරි. දෙන්නේ 3 දෙනෙක් කියලා කියමුකෝ. ගොඩක් කියලා කියන්නත් බෑ. දෙන්නේ 3 දෙනෙක්ගෙන් මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක් තිබ්බේ ළමයි හදන්න නැද්ද කියලා. ළමයි හදන්න බෑනේ ගෙදර තව ළමෙක් ඉද්දි. හරිද? ඒ ළමයා බලාගෙන ඉන්න එපා ඔක්කොටම කලින්. ඒක හින්දා අපි දෙන්නම කල්පනා කරා දැම්ම ළමයි හදන්නේ. ඒකට තව ටික කාලයක් යයි. ඒ කාලෙ වෙනකල් ඉවසන්න. ඉවසලා ඉන්න. වද දෙන්න එපා. දැන් එහෙම කිව්වම කියනවා ඒ 60 පැනලා දෙන ළමයි හදන්න අරකද මේකද? ඉන්න කතන්දර ගොඩයි. මටත් නැති ප්‍රශ්න තෝකයක් තියෙන්නේ ඕගොල්ලන්ට. ඒක ගැන බය වෙන්න එපා. ඒක ගානට වෙලාවට කරන්න ඕගොල්ලන්ට හරියටම කියන්නම් මේ හම්බුනාට පස්සේ. ඒක ඉතින් අනාගතයට බාර දෙයක් ඒක. හරි. ඊට පස්සේ බලමු. ඔයාගේ ලයිව් ස්ටෝරි එක කොහොමද? ලව් ස්ටෝරි එක කියන්නේ අපි මෙහෙම කියමු. මුලින්ම මම මගේ වයිෆ් එක කතා කරේ through Facebook. තමයි මම කතා කරේ. ඉතින් එහෙම කතා කරලා ඊට පස්සේ දැක්කා ලස්සන කෑල්ලක් ඉන්නවා. මොකද කියන්නේ කතා කරලා මනෝද කියලා පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද ඉතින්. අපිටත් ඒ කාලේ ඉතින් ඉන්න බෑනේ. ඒකයි කියලා. ඉතින් බැලුවා පොඩ්ඩක් මෙහෙම කරලා එහෙම දාලා බැලුවා. මොකද වෙන්නේ? අහුවෙයිද? ජයිද? මොකද කමන්නේ ඕන මගුලක් එන්න කියලා ඔඩි පණුවෙකුත් දාලා යවුවා ඉතින්. ඊට පස්සේ යද්දී ඔහොම ඉතින් කතා කරන්න පටන් ගත්තා දෙන්න. කතා කරන්න පටන් අරන් ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කපල්ලයක් වුණාම ටික කාලයක් ගිහිල්ලා ඉතින් අම්මලාට පස්සේනේ කියන්නේ සාමාන්‍යයෙන්. මම මොනාට පස්සේනේ අම්මලාට කියන්නේ. ඇතින් එහෙම දෙයක් අපේ උන්නේ. අපි කතා බහ කරලා ටික කාලෙකින් ගෙදෙට්ටත් කිව්වා. මොකද මම ඉස්සරහට කියන්නම්. දැන් ඔය ඉස්සරහට අහලා තියෙන ලොකු ප්‍රශ්න වගේක් මේ මම ඉස්සරහට කියන්නම්. ඉතින් අපි ඒක හින්දා අපි ගෙදර කට්ටියටත් කිව්වා. ඊට පස්සේ මං කෙලින්ම ඒගොල්ලෝ තාත්තට කතා කරලා මෙහෙම දෙයක් තියෙනවා මෙහෙමයි කියලා කෙලින්ම කතා කරා. ඒතකොට කතා ඉවරයිනේ. ආයේ බොරුවට නිකන් හැංගින්න ඕනෙත් නෑ. අරකද මේකද බයිලා වැඩක් නෑ. කෙලින්ම ගත්ත තාත්තට කෝල් එක. මම ටැංකියු වල කතා කරේ. මට ට්‍රාන්ස්ෆෝමර් දෙකතුනක් ගිනි තියෙනවා. මෙයා කියලා තිබ්බ තාත්තට මෙහෙමයි අපි දැන් කතා කරනවා මෙහෙමයි මම කතා කරයි ඔහොම කියලා. ඉතින් මං ඉතින් කෙලින්ම කතා කරා. මං කතා කරලා කිව්වා ඉතින් මට මේක තමයි වෙන්න ඕනේ මෙහෙමයි වෙන්න ඕනේ. ඉතින් මගේ ප්ලෑන්ස් මේවයි. මගේ ඉස්සරහට මම කරන්නේ මේකයි. මම මෙහෙමයි ඔක්කොම ටික කිව්වට පස්සේ ඉතින් එයාට තේරෙන්නේ නැතිනේ. ඉතින් මං හොඳ කොල්ලෙක් කියලා නැද්ද? ඊට පස්සේ
යාගෙන් ප්‍රශ්නයක් තිබෙත් නෑ. ඊට පස්සේ ඔහොමම අපි ඉස්සරහට ඉතින් අපි කන්වර්සේෂන් එක කොහොම ඉස්සරහට ගෙනහිල්ලා අපේ ගෙදර කට්ටියටත් කියලා. ඉතින් දෙකොල්ලම කැමති වෙලා ඊට පස්සේ අපි අවුරුද්දක් දෙකක් විතර ඉන්න ඇති. ඊට පස්සේ අපි එන්ගේජ් වුණා. එන්ගේජ් වුණේ ඉක්මනින් මොකද අක්කව මෙහෙට ගෙන්න ගන්න. අක්කව කියලා කියන්නේ මගේ වයිෆ් ඈ. ඔයගලන්ට ඉඳ අක්කා කියන්නේ. අක්කව මෙහෙට ගෙන්න ගන්න ડોකියුමන්ට් හදන්න. ඔය වගේ නොයෙකුත් දේවල් අරකද මේකද. ඉතින් ඒ වගේ දේවල් තිබ්බේ හින්දා අපි එන්ගේජ් වුණා. ඊට පස්සේ එන්ගේජ් වෙලා අවුරුද්දකින් විතර අපි මැරි කරා. මැරි කරලා අක්කවත් මෙහෙට ගෙන්න ගත්තා. ඉතින් අක්කත් දැන් මෙහි ඉන්නේ. ඉතින් අපි ඉන්නවා ආතල්ලිකි මෙහෙට වෙලා. දැන් අපි දෙන්නම ඉන්නවා. ඉතින් ලව් ස්ටෝරි එක තව ඉතින් තියෙනවා දිග දේවල් තියෙනවා. ඉතින් මට මේක කියන්න පුළුවන් පොඩ්ඩයි නේ. ඒකින්ද ඔතන ওই සමරි එක ওই විදියට කොහොම නවත්තන්නම් ඒ ප්‍රශ්නෙට උත්තරේ. ඊට පස්සේ ඔයාගේ වයිෆ් හම්බුනේ කොහොමද? ඒක එකම දේනේ අහලා තියෙන්නේ. එකම දේ මමත් වුණා වගේ එකම දේ ලියාගෙන තිනවා. ආයෙතින් අමු ගවය ගණන් ගන්න එපා. ඔයම තමයි. තුන්වෙනිකට මෙන්න ඔන්න ස්පයිසි පටන් ගන්න. ඔන්න ස්පයිසි පොඩ්ඩක් කටු අයිනා වගේ ප්‍රශ්න ටිකක් තියෙන දැන්. ඔයාට ඉස්සර ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා කොච්චර ඉඳලා තියෙනවද? බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 හරි නෑනේ. නෑ එච්චර හිටියේ නෑ. බය වෙන්න එපා. බොරුවක් කරේ. ඒකට මට හරි උත්තරයක් කොහොම දෙන්නේ? කීයක් හිටියද නේ මම මෙහෙම කියන්න. හරිද? ඉඳලා තියෙනවා කටු කාලක් තියෙනවා. ඒ වලින් උන එකම දේ තමා වැදගත් දෙයකට ඒ කාලේ මම වැදගත් දෙයක් වුණා නම් මට ඒ දේවල් හින්දා උනේ ගොඩක් පාඩම් ඉගෙන ගත්තා මම. මිනිස්සු ගැන ගොඩක් දැනගත්තා මම. පාඩම් ඉගෙන ගත්තා. ඒ පාඩම් ඉගෙනගෙන ඉස්සරහට කොහොමද ආයි රිලේෂන්ෂිප් එකක් පටන් ගන්නවනම් ඉස්සරහට කොහොමද මම රිලේෂන්ෂිප් එකක් ගෙනියනවනම් කොහොමද ගෙනියන්නේ? ඉස්සරහට මම කොහොමද ආයේ මොන වගේ කෙනෙක්ද මට ගැලපෙන්නේ, මොන වගේ කෙනෙක්ද මම බලාපොරොත්තු වෙන්නේ කියන එක දැනගන්න මට ඒ හැමෝගෙම උදව්ව හම්බුණා. ඒක තමා මට එතනින් හම්බෙච්ච එකම පොසිටිව් දේ. එක පොසිටිව් එකක් තියෙද්දී තියෙනවා නෙගටිව් 50000ක් විතර තියෙනවා. ඒව ගැන අපි මෙතන කතා කරන්න යන්නේ. ඉගෙන ගත්ත පාඩම් ගොඩයි, නාස්ති කරපු වේලාව අපමණයි කියලා ආයිබෝවන් කියලා යමු ඊළඟ ප්‍රශ්නෙට. මේ ලව් ලැන්ග්වේජ් එක මොකක්ද කියලා අහලා තියෙනවා. සාමාන්‍යයෙන් අක්කගේ මගේ වයිෆ්ගේ ලව් ලැන්ග්වේජ් එක තමා ඒක ටච් එක තියෙන්න ඕනේ. හපනවා ඉවරයක් නෑ. ඕක තමා එයාගේ ලව් ලැන්ග්වේජ් එක. ඒක තමයි කියන්නේ විකාර තමා එයාගේ ලව් ලැන්ග්වේජ් එක. හැබැයි ඒ දේවල් හින්දා ඉතින් අදත් ඒ විදිහට ඉතින් ඉන්නවා. ඉතින් ප්‍රශ්නයක් නැතුව ආදරය කරගෙන අපි දෙන්නම හොඳින් ඉන්නවා. ඉතින් අර නිකම් මුලදී හම්බෙච්ච කපල් එකක් වගේ තාම ඉන්නවා. ඉතින් ඒ දේවල් හින්දා තමයි ඉතින් ඒකත් කියන්න බෑ. මලවදයක් තමා. ඒ වුණාට ඉතින් ඒව නැතුවත් බෑනේ නේද? ඒව නැතුවත් බෑ. ඉතින් මගේ ලව් ලැන්ග්වේජ් එක සාමාන්‍යයෙන් මගේ දැන් මං ඉතින් දැන් අර මොකක්ද ඒකට කියන්නේ අර ඇල් වතුරත් නිමලනේ මම බොන්නේ සාමාන්‍යයෙන්. මම ඉතින් නිමිලා ඉන්නේ දැන්. මම ඉතින් මගේ ලව් ලැන්ග්වේජ් එක තමයි ඉතින් මම කටින් කියලා දෙයක් තමයි ඉතින් ඕවා තමයි ඉතින් මං කියන බෝරින් දැන්. ඉස්සර වගේ නෙමෙයි දැන් මම පට්ට බෝරින් එකකින්ද මං ගැන ඒව කතා කරලා නැහැ. අක්කා නම් ඉතින් අවුලක් නැහැ. ඉතින් ඉන්නවා. ඉතින් අවුලක් නැහැ. එයා මගෙන් ආතල් අරගෙන එයා ඉන්නවා. ඕක තමයි ඒකට මට දෙන්න පුළුවන් හොඳම සහ කෙටිම පිළිතුර. යමු ඉස්සරහට. දැන් තියෙනවා ක්වික් ක්වෙස්චන්ස් ටිකක් තියෙනවා. හරිද? මගේ හොබි එක මොකක්ද කියලා තියෙනවා. මගේ හොබි එක ගේම්ස් ප්ලේ කරන එක. දැන්ට තේරුම් නැත්තම් ඕක තේරුම් නැත්නම් ඉතින් වැඩකුත් නැහැ. ඕක තමයි මගේ හොබි එක. ඉතින් ඒ හොබි එක ඕගොල්ලොත් එක්ක මට කරන්න ලැබීම, ඔගොල්ලොත් එකට ඒ හොබිය එක නිරත වෙන්න ලැබීම මං ඇත්තරම කරගත්ත ලොකුම කොහොමද ඒක කියන්නේ? ඒක සිංහලෙන් කිව්වොත් එහෙනම් බර වැඩි භාග්‍යයක් කියලා කියන්න ඕනේ. ඒක කියමු නිකම් වාසනාවක් කියලා කියමුකෝ. ඒකට මම හරි ආස කරන දෙයක්. මොකද මගේ කමියුනිටි එක ගැන මම තව පස්සේ කියන්නම් පොඩ්ඩක් ඉන්න. ඔයගොල්ලෝ ගැනත් පොඩ්ඩක් කියන්න. ඊට පස්සේ දැන් මුලින්ම මේක කියන්කෝ. ඊට පස්සේ මම ඔයගොල්ලෝ ගැන කියන්න. ඔය ආසම තැන මොකද්ද? මම ආසම තැන මට ගොඩක්ම මිස් වෙන තැන තමා ලංකාවේ අපේ ගෙදර.
හරියට මම හිටියේ නෑ අපේ ගෙදර. මම ගියාට මම අවුරුදු 10කින් විතර හරියට අපේ ගෙදර ඉඳලා නිකන් අර ඒ කාලේ ෆීලින් එක අරගෙන නෑ. ඒකින්ද මගේ ආසම තැන දැනට මට මිස් වෙන ගොඩක්ම තැන තමා ලංකාවේ මගේ ගෙදර. මට මිස් වෙන තැන ගොඩක්. නැත්තම් එහෙම අපි මෙහෙම කිව්වොත් එහෙම මම ඇත්තරම දැන් මම ඉන්න ආසම තැන ඇත්තට මගේ වයිෆ් එක තමයි. මගේ වයිෆ් ඉන්නවා නම් මගේ අම්මා තාත්තා ඉන්නවා නම් මට කොහෙත් ඉතින් මගේ ආසම තැන තමයි. ළඟ ඉන්න හින්දා කියනවනේ මේ. ජිම් ලයිෆ් ස්ටයිල් එක ගැන ඔක්ක. ඒකටත් මම දාන්නම් ක්ලිප් එකක්. කොහොම තමා මම මේ දවස් ටිකේ හැමදාම බැනුම් ගන්න. ජිම් යන්න නැතුව හැමදාම බැනුම් ගහන්නේ. ඔඩ ඔහොම තමා. අක්කනම් කියනවා යන්න කියලා. ඒ වුණාට මට වෙලාවක් නෑ දෙයියනේ ජිම් යන්න වෙලාවක් නැහැ දැන්. මේ ලයිව්යි අරවයි මේවා ඊයස්සේ තව ජිම් එකක් දාගනින්කෝ. ඉතින් දැනට ජිම් ලයිෆ් එක 0 කියලා මෙහෙ කියන්නේ 0යි තනිකර. ඉස්සර මම ගියා. ඉස්සර ජිම් හැබැයි මෙහෙම ජිම් ගියා කියන්නේ නිකාර නමට ගියා ඒට වැත්තුවා යනවා එනවා මොකක් හරි මකුලක් වෙලා ඒක නවත්තන්නම වෙනවා. ඒකින්ද ඉතින් දන්නද ඩාම් වෙනවා ඩූම් වෙනවා. හැබැයි ඉතින් කොහොම හරි යන්න පුළුවන් වෙලාවට ගියා. ඉතින් ඒකින්ද තමයි පොඩ්ඩක් ඉන්නේ නිකන් සුපිරියට ඉන්නේ. දැන් මේ දවස් ටිකේ නම් කතා කරලා වැඩක් නැහැ. දැන් මහත් වෙලා ඉන්නේ ටික. නැත්තම් ඉතින් මාව දන්න මිනිස්සු දන්න ඉතින් මම කොහොමද හිටියේ කියලා. ඉතින් ඒ කාලේ ඉතින් කොල්ලා වගේ තමයි. ඉතින් දන්නද ඒ කාලේ ඉතින් අන්නත් ඉතින් සුපිරියක් තමයි සුපිරියක්. දැන් මෙහෙම හිටියට ජිම් ලයිෆ් එක කොහොම තමයි මගේ හරියට එක දිගට නිකන් හොඳ සුපිරි ජිම් ලයිෆ් එකක් තිබ්බේ නෑ. ඉඳලා හිටලා ගියා. ඉතින් දැන් ආයෙ පොඩ්ඩක් පටන් ගන්න ඕනේ. මට ඉතින් වෙලාවත් එක්ක බලමු අපිට කොහොමද ඒක ඉස්සරහට කරන්න පුළුවන් කියලා. ඉස්සරහට කැම් එක ඉස්සරහට එන්න බය නැති කරගත්තේ කොහොමද? හොඳ ප්‍රශ්නයක්. කැම් එක ඉස්සරහට එන්න බය නැති කරගත්ත එකම විදිහ තමයි ඇත්තරම මම කැම් එක ඉස්සරහා වෙන කෙනෙක් වගේ රඟපාන්නේ. මම ඉන්නේ කැම් එක ඉස්සරහා මම ඉන්න විදිහට තමයි. මම ඔයගොල්ලෝ මාව දකින්නේ මගේ නෝමල් විදිය තමයි මේක විදිය තමයි මගේ විදිය. ඔයගොල්ලන්ට මාව පේන්නේ කොහොමද? ඒක තමයි මගේ විදිය. අර ඒක එහෙම වුණාම අර කැම් එකට තියෙන බය සහ ඒකේ මට දැන් වීඩියෝ එකක් කරද්දී මට ලොකුවට අමාරු වෙන්නේ නැත්තේ මට 10 පාරක් විතර වීඩියෝ එක කරන්න ඕනේ නැහැ. මට මේ වීඩියෝ එක නිකන් මේ ආයෙ මුලින් ඉඳලා පටන් ගන්නද අරවද මේවද කතන්දර නැහැ. මං කියන විදිහට මම රෙකෝඩ් කරනවා. මං ඉන්න විදිහටම තමයි කිසිම රඟපෑවක් නැහැ. මගේ ලයිව් කරන්නෙත් එහෙමයි. ඉතින් එහෙම වුණාම මට පොඩ්ඩ කැම් ෂයි එකත් මගේ නැති වුණා. මුලදී ටිකක් තිබ්බා. මුලදී එක පාට පටන් ගද්දි ඉතින් දන්නේ නැහැ මිනිස්සු මොනවා කියයි දන්නෙත් නැහැ කොහොම වෙයිද දන්නෙත් නැහැ. ඉතින් ඒ වුණාට මට ඒක පොඩ්ඩ අර මං විදිහට මින්නේ හින්දා ඒ මගේ විදිහට ගොඩක් කට්ටියට මෙහෙම කියමු ගොඩක් කට්ටිය ඒ විදිහට කැමති වුණ හින්දා මට කන්ෆිඩන්ට් එක ආවා පොඩ්ඩ ලයිව් වලින්ම තමයි ගොඩක්ම ආවේ. කන්ෆිඩන්ට් එක ආවා මගේ මට නිකන් තේරුණා ඉතින් ප්‍රශ්නයක් නැහැ මගේ විදිය හොඳයි අවුලක් නැහැ කියලා මට තේරුණ හින්දා එහෙමම පොඩ්ඩ මගේ කැම් ෂයි එකක් නැති වුණා. දැන් අද නම් ඇත්තටම කැම් ෂයි එකක් කියලා මුකුත් නැහැ. දැන් මේ ඉන්න විදිහට බාර ගනින්න නැත්තම් වෙන විදිහට බාර ගන්න තියන්නේ නැහැ. සෝරි වෙන්න ඕනේ. ඔච්චර තමයි කියන්න තියෙනවට. හරි. අලුත් ක්‍රියේටර්ස්ලාට දෙන ඇඩ්වයිස් එක මොකද්ද? ඒක ටිකක් මම දිගට කතා කරන්න වෙනවා. මොකද අලුත් ක්‍රියේටර්ස්ලාට ගොඩක්ම මං දන්න ක්‍රියේටර්ස්ලාත් ඉන්නවා ගොඩක් ස්ට්‍රගල් කරනවා තාම මුල් හරියේ. මමත් තාම මුල් හරියේ ඉන්නේ. මගේ මේ මහ ලොකු ඔඩියන්ස් එකක් නැහැ කියන්නේ මට සුපිරි ඔඩියන්ස් එකක් ඉන්නවා. සුපිරිම ඔඩියන්ස් එකක් ඉන්නවා. ඒක ගැන මම තව ටිකකින් කියන්නම්. මං එහෙම කිව්වොත් ඒක වැරදි. මට තාම ගොඩක් කට්ටිය නැහැ. එහෙම කියන්නම්කෝ. අපිත් තාම channel එක මම channel එක පටන් ගන්න තාම මාස 4යි. මාස 4ක් වෙද්දී අපි මොනිටයිසේෂන් වෙලා ඔක්කොම ටික කරලා 1500 පාස් කරලා සබ් දැන් පොඩ්ඩ අපි 2000ට කිට්ටු වේගෙන යන වෙලාවක් මේක. තාම අපි එතන ඉන්නේ. හැබැයි කවදාවත් එතන ඉන්නේ නැහැ. අපි ඉස්සරහට යනවා. හැමදාම මම ලයිව් එකක් ආවොත් දන්නවා ඉතින්. හැමදාම අපි ඉස්සරහට යනවා. ඉතින් මගේ channel එක තනිකරම රන් වෙන්නේ ලයිව් වලින් විතරයි. මගේ වෙන වීඩියෝ එකකින්වත් ෂෝට්ස් වලින්වත් මොකකින්වත් නෙමේ ලයිව් වලින් විතරයි. මට ඉතුරු වැඩ ටික හරියට මට කරගන්න පුළුවන් වුණොත් එහෙනම් මම දන්නවා අපිට ලොකු ගමනක් තව ඉස්සරහට තියෙනවා කියලා. ඉතින් මම කියන්නේ ගියේ අලුතෙන් පටන් ගන්න ඔයාලට නංගිලා මල්ලිලාට අයියලා අක්කලාට ඇන්ටිලා අංකල්ලාට සීයලා ආච්චිලාට හරි කමන්නේ. බය වෙන්න එපා පටන් ගන්න. වරදින්න හරි දෙයක් පටන් ගන්න ඕනේ.
පටන් ගන්නකල් ඔයගොල්ලන්ට තේරෙන්නේ ඔයගොල්ලන්ට ඒක කරන්න පුළුවන්ද කියලාවත් පටන් ගන්නකල් කොහොමත් දැන් මම අතත channel එක පටන් ගත්තේ නැත්නම් ඒ වගේ channel එකක් නැහැ නේ. ඉතින් ඒකෙන් හින්දා අලුතෙන් ඉන්න පටන් ගන්න ඉන්න සහ මුල තාම ස්ට්‍රගල් කරන ඔයගොල්ලන්ට කියන්නේ බය වෙන්න එපා. ඔයගොල්ලන්ට ගේමක් ගහ ගන්න පුළුවන්. YouTube එක විතරක් නෙමෙයි ඔයගොල්ලන්ට ගොඩක් platform තියෙනවා දැන් ගොඩක් opportunities තියෙනවා ඔයගොල්ලන්ට. ඒකින්ද බය නැතුව ඉස්සරහට එන්න ඇවිල්ලා ඒවල ටික කරගන්න. මුලදී කොහොමත් හිතෙයි අම්බෝ මාරා මාරුයි මේක කරන්න බෑ මේක මටත් හිතුන වෙලාවල් ගොඩාක් තියෙනවා. හැබැයි ඒ වෙලාවලදී පොඩ්ඩක් අල්ලගෙන ඉස්සරහට ගියොත් එහෙම බය වෙන්න දෙයක් නැහැ. අනික තමා අපේ channel එක follow කරපු ගොඩක් කට්ටිය දන්නවා ඇති අපි අලුත් කෙනෙක් අපේ channel එකට ආවොත් අපි කවදාවත් අතාරින්නේ නැහැ. අපි පුළුවන් තරම් sub කරන්න sub එකට උදව් කරලා මම තාම මුලින්ම ගිහලා sub කරන් ඊට පස්සේ අපේ කට්ටිය ඔක්කොම ගිහලා ඌව sub කරලා එනම support එකක් දෙනවා අලුතෙන් creatorsලා අපේ channel එකට ආපුවාම ඕනම කෙනෙක් ඇවිල්ලා ඕනම විදියට sub ඉල්ලන්න අපිට පුළුවන් තරමින් අපේ 1000 සබ් වෙන්න තරම් මට දෙන්න මටවත් මගේ කමියුනිටි එකටත් දෙන්න එහෙම ලොකු හයියක් නැහැ. අපිත් තාම ඒ ගන්නට ඒ මට්ටමේ ඉන්නේ. ඉතින් ඒ වුණාට අපි මේ මට්ටමේ ඉඳලා උනත් අපි ගොඩක් කට්ටියට මේ වෙනකොටත් උදව් කරලා තියෙනවා. ඒක ගැන කියන්න සතුටුයි. ඒකින්ද අලුත් ක්‍රියේටර් කෙනෙක් නම් ඔයත් බය නැතුව ලයිව් එකට ඇවිල්ලා ඔයා ඕන දෙයක් කියන්න කියලා සබ් ටිකක් ඉල්ලලා හරි ඔයගොල්ලන්ට ඕනම සපෝට් එකක් මං සහ මගේ කමියුනිටි එක දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒකින්ද අලුත් ක්‍රියේටර්ස්ලා හැදෙන තරමට අපිත් ආසයි. එතකොට තමා ඇත්තරම මම නම් ආසේ එහෙමයි. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මම සාමාන්‍යයෙන් මම දන්නේ ස්ට්‍රීමර්ස්ලාට එකට වැඩ කරන්න ගොඩක් අමාරුයි. එකට එකින්නේ නෑනේ. මම ඒක කිව්වා. ඉතින් ඒකින්ද මේ වැඩ කරන්න අමාරු වුණත් මාව පර්සනලි දන්න සහ අපේ ලයිව් එකට එන කට්ටියව අපේ channel එක follow කරලා ඉන්න කට්ටිය ගොඩක් දන්නවා ඇති. අපි ස්ට්‍රීමර්ස්ලාත් එක්ක කොහොමද වැඩ කරන්න කියලා. අපි කොහොමද කොච්චර එකතුද කියලා ගොඩක් කට්ටිය දන්නවා ඇති. මම නම් ගම් කියන්නේ මෙතන. ඒ වුණාට කවුරු ගැනද කතා කරන්න කියලා ගොඩක් කට්ටිය දන්නවා ඇති. ඒ වගේ කමියුනිටි එකක්, ඒ වගේ channel එකක් අපේ channel එකේ බය නැතුව ඕන තරඟ මං කියනවා. ඉතින් ඒකින්ද ආයෙත් මං කියනවා අලුතෙන් පටන් ගන්න මොකක් හරි බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ක්‍රියේටර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඕනම දෙයක් මොන දේ කරන්න ගියත් මුලින්ම පටන් ගන්න ඕනේ වර්ධින්නත්. ඒකින්ද වැරදිලා තමයි කොහොමත් අන්තිමට ගොඩ එන්නේ. එකපාර ගොඩ ආපු මිනිස්සෙක් ඉතින් හොයාගන්න ගොඩක් අමාරුයි. වැඩි කියවෙන්න නැතුව මම යන්න ඉස්සරහට. ඕක තමයි මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක ඔයගොල්ලන්ට. මම මෙහෙම දෙයක් කරන්නම්. තව ප්‍රශ්න ගොඩාක් තියෙනවා. හරිද? ගොඩක් තියෙනවා. මම දැන් විනාඩි 40කට ආසන්න වෙලාවක් රෙකෝඩ් එක ඇදගෙන ගියා. මේ වීඩියෝ එක තව අදින්න නැතුව මම මේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නා. ඉතින් එහෙම මම කැපෙන්නම්. මං ආයෙ ඕනම් part 2 එකක් ගෙන්නම් මේකේ. part 2 එක පොඩ්ඩක් බලමු. තව මේකේ පොඩි සීරියස් ප්‍රශ්න ටිකක් අහලා තිබ්බේ. ඒකින්ද මට සීරියස් විදියට පොඩ්ඩක් උත්තර දෙන්න උනා. මම part 2 එක උත්තර ගෙනෙන්නම්. ඒකට ඔයාලා තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහපු ප්‍රශ්න තියෙනවා නම් අර පෝස්ට් එකටම ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න. මම තව පාර්ට් එකක් මේකේ අරගෙන එන්නම්. දෙවෙනි වීඩියෝ එක හැටියට part 2 එක හැටියට. අවසාන වතාවට මම කිව්වනේ. මම දැන් දෙපාරක් තුන් පාරක් කිව්වා මම කියන්නම් කියලා. මේක කියන්නම අවශ්‍ය දෙයක්. මම මෙතන ඉන්නවා නම් ඉන්න එකම හේතුව මගේ වයිෆ් වගේම ඔයාලා කියන්නේ මගේ කමියුනිටි එක. මගේ කමියුනිටි එකට කියන්න වචන නැහැ. සුප්පිරිම කමියුනිටියක් ඉන්නේ මට. ඒක ගැන මට ආඩම්බරෙන් ඕනක් දන කිව්වෑගේ බය නැතුව. සුප්පිරිම සෙට් එකක් ඉන්නේ. නම් වශයෙන් කියන්න ගියොත් මට හැමෝගෙම නම් කියන්න වෙන හින්දා කාගේ හරි මට නමක් මිස් වුණොත් එහෙම මට ඒක අවුල් යන හින්දා මම නම් ටික කියන්නේ. හැබැයි මට හිතවත් ගොඩාක් ළඟින් ඉන්න ලස්සන කමියුනිටි එකක් මට ඉන්නවා. ඉතින් ඒ කමියුනිටි එකට 10 වාරයක් ස්තුතියි. ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඉතින් ඔයගොල්ලන්ගේ ගැම්මෙන් තමා මාත් ඉස්සරහට යන්නේ. ඒ වගේම තමා ඒ දීපු සපෝට් එක කියලා නිම කරන්න බෑ. මම සමහර දවස්වලට මගේ පටන් ගත්ත දවස්වල එහෙම පැය 4-5 සමහරලාට තනියම කතා කර ලයිව් ස්ට්‍රීම් කරපු කාලයක් තිබ්බා. ඒක දැන් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. දැන් ලයිව් එකක් ගියොත් එම අනිවාර්යෙන් අපේ සෙට් එක පිරලා ඉන්නවා. කිසිම පාළුවක් නෑ මට ඉස්සර වගේ. ඕනම දෙයකට ඕනම දෙයක් කිව්වොත් එහෙම අයියේ යන්න අපි ගහමු ගේම ගහමු අරකයි මේකයි කියන්න 1000 දෙනා මට ඉන්නවා. ඒකින්ද බල හැමෝම මට වටිනවා. thank you ඒ ගැම්මට. thank you මාත් එක්ක ඉන්නවට. ඉතින් බලට ගොඩක් මං ආදරෙයි. ඒ වගේම තමා ඉස්සරහට අපි තව ලොකු වැඩ ගොඩාක් තියෙනවා.
එන්ඩ ගොඩක් දෙවල් තියන හිතේ ගොඩක් දෙවල් තියන කරන්න පුළුවන් කිරි හිතාගෙන වනට මට ඒව කරගන්නඩ වෙලාවක් නැතිකම තියෙන්නේ ඉතින් මයි කියනවා මගේ ඉන්න එඩිටර්ස්ලා කරුණා කරලා වැඩේ පාරගෙන හරියට වැඩේ කරගෙන යමං මට වෙලාව සීවිතයි එක හින්දා මට උදව් කරපල්ලා අදට මම මේ වීඩියෝ ඉවර කරන්න මෙහෙමම ආය මම පාට්ටු එකක් කරගෙනන්නම් මේකම Q&A එකක්ම මට හිතනවා තව මට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න වගේ තිබ්බා ඒත් 90ක් විතර මම අහලා තිබ්බ ප්‍රශ්න ඔක්කොටම උත්තර දුන්නා ආයි කියනවා ඔයගොල්ලන්ට ගොඩක් thank you අලුතෙන් කවුරු හරි ඉන්නවා නම් බය නැතුව සබ් කරන්න බය නැතුව අපේ කමියුනිටි වලට ජොයින් වෙන්න බය නැතුව අපේ ලයිව් වලට සෙට් වෙන්න ෆුල් ආතල්ලයක් ගන්න පුළුවන් ඒක කියනවත් එක්කම එහෙනම් හැමෝටම පරිස්සමින් ඉන්න එහෙනම් අපි ගියා සෙට් වෙමු bye bye thank you